ආයුබෝවන් තරුකින යුනිට් රැඳ බස්සේරාම් සාදර පිළිගන්න. දවසේ ලක්න පලාපල ප්‍රකාශය මාසයේ ලක්න පලාපල ප්‍රකාශය ප්‍රබල ග්‍රහ මාර්ගය පිළිබඳව තමත් නිවැරදි ආකාරයෙන් දැනගන්න. තමත් හරියට දැනගන්න ඔබත් අපගේ තරුකින යුනිට් channel subscribe කරලා එකතු වෙන්න. මම ජෝති පෙදිචයි පිට. අද ඔබ ප්‍රකාශ කරන්න රාශිචක්‍රේ හයව ලක් වෙච්ච කන්‍යා ලග්නයට අප්‍රේල් මාසයේ 14 වෙනිදා සිදු වෙච්ච රවි මාරු ඔබගේ ජීවිතයට කෙසේ බලපායිද කියලා තමයි අද සාකච්ඡා කරන්න යන්නේ. රවි ග්‍රහතුමා ඔබේ කේන්දරයේ අටවැන්නේ ගමන් කරන අවස්ථාව. අටවැන්න රවි ග්‍රහතුමා ගොඩක් බලවත් වෙලා තමයි කන්‍යා ලග්නෙට ගමන් කරන්නේ. කන්‍යා ලග්න මෙන්න උපදේශ කිහිපයක් ලබා දෙනවා මේ රවි මාරුවත් එක්ක. ඔබ මේ උපදේශ පිළිපදින්න ඕනේ. අනිවාර්යෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ පියාගෙන නිරූපණය කරන ග්‍රහය තමයි අටවැන්නේ ගමන් කරන්නේ. එසා මේ අප්‍රේල් මාසයේ ඉඳලා මේ මාසය දක්වා තමන්ගේ පියාගේ අශ්‍රීම තත්ත්වයෙන් මේ කන්‍යා ලග්න ධාරීන්ට කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි 12 වන්නාධිපතිය අටේ සම්ප්‍රාප්ත වීම සරලා කියන දීර්ඝායුෂ ලබා දෙන යෝගයක්. හැබැයි පියාට ජීවිත හානියක් ඇති වෙන්නේ නැහැ. නමුත් රෝග පීඩා සුවතාවයටපත් වෙනවා. හැබැයි ඔබට ඒ රෝග සුවතාවයටපත් කරගන්න කරුණු කාරණා මුදුන්පත් කරගන්න ඔබට ඔන්න පියා වෙනුවෙන් යම්සි කාලයක් ශ්‍රමයක් මිදම් කරන්න වෙන ස්වභාවයක් තිබෙනවා. රවි ග්‍රහතුමා අටවැන්නේ ගමන් කරද්දී ඔබට යම්සි රස්සා පිළිබඳව යම්සි ගැටලුවක් වෙනුවෙන් මොන දෙන සිද්ධ වෙනවා. රැකියා ප්‍රධානීගේ යම්සි චෝදනාවක් මත තමන්ට සිද්ධ වෙනවා. තමන්ගේ රස්සා පිළිබඳව යම් ගැටලුවකට මුහුණ පාන්න. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. රවි ග්‍රහතුමා අටවැන්නේ ගමන් කරද්දී හෘද රෝග පීඩා තියෙන උදවිය. හෘදය සම්බන්ධ අසනීප තත්ත්ව තියෙන උදවිය ටික ප්‍රවේශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ සම්බන්ධ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න. ඒ වගේම රවි ග්‍රහතුමා අටවැන්නේ ගමන් කරද්දී අක්ෂි රෝග පීඩා ඇති කරනවා. ඇස් සම්බන්ධ අසනීප තත්ත්ව ඇති වෙනවා. එමොදවිය ටික බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඔබගේ 12 වන්නාධිපති අටවැන්නේ ගමන් කරද්දී යම්සි විදේශගත වීමේ ගමන් බිමන් වලට යම්සි බාධාකාරී තත්ත්ව තියෙනවා. ඒ බාධක යටපත් කරගන්න අවශ්‍ය කරන සාන්ති කර්ම සම්පාදනය කළ දෙනවා. ඒ දේවල් හරියට කරගන්න ඕනේ. විශේෂයෙන් මේ රවි ග්‍රහතුමාගේ අපල උපද්‍රව යටපත් කරගන්න මේ ශාන්ති කර්ම කරන්න. ඉරිදා දවසක විහාරස්ථානයකට ගිහිල්ලා ගිතෙල් පහන් අරක් පූජා කරන්න. ගිතෙල් පහන් අරක් පූජා කරන්න. ඒ වගේම නෙළුම් මල් 20ක් පූජා කරලා රතු නෙළුම් මල් 20ක් පූජා කරලා ඉවරලා බුදු පියාණන් වහන්සේට වන්දනාමාන කරන්න. සූර්ය දෙවියන් පින් දෙන්න. එතකොට ගැටලුකාරී තත්ත්වයන් ඔබට සමනය කරගන්න වාසනාව උදා වෙනවා. එතකොට ඉතින් අපල උපද්‍රවයෙන් ආරක්ෂා වෙලා ඔබගේ ජීවිතේ යහපත් විදිහට ඔබගේ ජීවිතය යහපත් විදිහට ගත ගන්න වාසනාව උදා වෙනවා. කෙසේ නමුත් ඒ ගැටලු දෙවනට ඔබට අන්තිම කැමැති පත්‍ර වල යම්සි ධනයක් අත්පත් කරගන්න මේ රවි මාරුවත් එක්ක හැකියාවක් තිබෙනවා. ඒ වගේම පියාගේ අවසාන කැමැත්ත මත තමන්ට යම්සි ධනයක් ළඟා කරගන්න උන්න වාසනාව තිබෙනවා. වගේම අන්තිම කැමැති පත්‍ර වලින් ඔබට යම්සි ධනයක් ආකර්ෂණය කරගන්න වාසනාව තිබෙනවා. ඒ වගේම තමන්ගේ අන්තිම කැමැති පත්‍රය තමන්ට යම්සි ධනයක් ලැබෙන තිබුණා නම් කන්‍යා ලග්න දාන්නට ඒ ධනය ළඟා කරගන්න වාසනාව තිබෙනවා. හැබැයි ඔබගේ කට කෙනෙක්ව පරිස්සම් කරගන්න ඕන. අනුගේ වැරදි හොයන්න ගිහිල්ලා යම් යම් ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ වදින්න කිප දේවාලේ ඉහි කඩම වෙන්න පුළුවන් කරුණාකාර නිර්මාණ වෙනවා. තමන්ගේ කට පරිස්සම් කරගන්න ඕන. ඒ නිසා ඔබ ආගමික නායකයන් එක්ක නැත්නම් යකදුරන් එක්ක ඒ වගේම ගුරුකම් ශාස්ත්‍රීය ප්‍රබලන් එක්ක ඔබ පරීක්ෂා කරන්න ගිහිල්ලා ඕල් සම ගැටුම් ගැටන ඇති කරගන්න හදුවොත් ඔබගේ මුළු ජීවිත කතාවම අනවිනයකින් කොඩි විනයකින් කෙලවරන කාල පරිච්ඡේද බරපත් වෙනවා. එසා කන්‍යා ලග්න ඉපදිච්ච ඔබ ගොඩක් බුද්ධිමත් කටයුතු කරන්න ඕන. මොකද කාගේවත් කීමට කාගේවත් උපදේශ වලට යම් යම් මිනිස්සුන්ට හානි කරන්න යන්න එපා. මොකද ඔබ හොඳට මතක තියාගන්න යම්සි කෙනෙකුට ඔබ කොඩි විනයක් කළොත් ආපහු ඔබ කරා යන ග්‍රහ පීඨියමක් දැන් තිබෙනවා. රවි ග්‍රහතුමා අටේ ගමන් කරද්දී ඔබට පොඩි හරි කොඩි විනයක් කරොත් ඒක වදින ස්වභාවයක් වර්තමාන කාලේ තිබෙනවා. මොකද රවි ග්‍රහතුමා අටවැන්නේ ගමන් කිරීම ඊටමත් අසුභ ග්‍රහ පිහිටීම. විශ්වයේ ආත්මකාරකය. ආත්මකාරකය අටවැන්නේ දුෂ්ට ස්ථාන ගත වුණාට පස්සේ තමන්ගේ ආත්මය කෙලස ගන්න හදන්න එපා. අසත්‍ය ප්‍රකාශ කිරීම, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම වලට පෙළපෙනවා. මොකද රවි කියන්නේ සාධාරණ ග්‍රහික අටේ ගමන් කරද්දී විපරීත වෙනවා. ඔබ බොරු ප්‍රකාශ කරන්න හදනවා. අසත්‍ය ප්‍රකාශ කරන්න හදනවා. ඒ වගේම නිතරම හිස් වචන කියවන්න බලනවා. අනුගිද හොයන්න බලනවා. ඒ නිසා ඔබගේ චරිතය විනාශ කරන්න හදන්න එපා. වරදේ හැසිරෙන්න හදන්න එපා. රවි ග්‍රහතුමා අටවැන්නේ ගමන් කරද්දී වරදේ හැසිරෙන්න පෙළපෙනවා. ඒ වගේම පියාසම මත ගැටුම් ඇති වෙනවා. තමගේ පියා ප්‍රවේශයෙන් මේ වගේ පියාසම කටයුතු කරද්දී
පියා පරිස්සම් වෙන්න ඔගෙන් පියාට යම්සි පහර දීමකට යන්න හදන්න එපා. එහෙම නොනොත් එහෙම නරක තැනක වැදුනොත් යම්සි මනුෂ්‍ය ඝාතනයක් පව වෙන්න පුළුවන් රවිග්‍රහතුමා අටවැන්නේ ගමන් කරත්. ඒ වගේම කන්නලක්ෂධාරීන් ගොඩක් මේ කාලේදී රණ්ඩුවට පැටලෙන වැඩි. ඒකත් මතක තියාගන්න. රවිග්‍රහතුමා අටවැන්නේ ගමන් කරද්දී රණ්ඩුවට බර වෙනවා. රණ්ඩු කරලා ජයග්‍රහණය ගන්න පෙර වෙනවා. නමුත් ඒ රණ්ඩුවේදී ඔබ නීතිම ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා රවිග්‍රහතුමා අටවැන්නේ ගමන් කරද්දී අටවැන්නේ කියලා කියන හොඳ නැති තැන. ඔබ අනිවාර්ය බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. බුද්ධිමත්ව කටයුතු කරොත් ඔබට අනිවාර්යෙන් තමයි ධනස්කන්ධයක් උපයා ගන්න වාසනාව තිබෙනවා. 12 අධිපති අටවැන්නේ ගමන් කරද්දී විදේශගත වෙලත් ඔබ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ රටේ නීතියට ගරු කරන්න ඕනේ. ඒ රටේ නීතියට ගරු කරේ නැත්නම් මොකද වෙන්නේ? අපිට අනිවාර්යෙන් සිරගත වෙන්න සිද්ධ වෙනවා රවිග්‍රහතුමා අටවැන්නේ ගමන් කරද්දී 12න් කියන්නේ විදේශගත වීම විදේශගත ගමන් එතකොට නීතිමය ගැටලු ගැන 12ක් කියවෙනවා. ඔබට හිතනවා මේ නීතිමය ගැටලුවෙන් ජීවත් වෙන්න වෙලා වැඩක් නැහැ මගේ ජීවිතේ නැති කරගත්තා නම් හොඳයි කියලා ඔබට හිතෙනවා. එනිසා ඔබ අනිවාර්යයෙන්ම නීතිමය ගැටලුවලින් ආරක්ෂා වෙන්න ඕනේ. අනවින කොඩවින වස්දොස් වලින් ආරක්ෂා වෙන්න. මොකද ඔබට කරන්න තියෙන එක දෙයයි වෙනවත් පිළිවෙත් ගන්න අවශ්‍ය නැහැ. ඔබ කරන්න තියෙන්නේ ඔබේ කට පරිස්සම් කරගන්න එක. රවිග්‍රහතුමා කතාව රජපතිය බවටපත් වෙනවා. ආත්ම කාර්යකය බවටපත් වෙනවා. එනිසා මේ ආත්මකාර ග්‍රහ අටවැන්නේ ගමන් කරද්දී ආත්මය විනාශ කරන කරුණු කාරණා නිර්මාණය වෙන නිසා තමගේ රස්සාවව හරියට කරන්න ඕනේ. රැකියා සම්බන්ධ බාධක ඇති වෙනවා. ඒ බාධාකාරී තත්ත්ව යටපත් කර ගන්න ඔබ අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනේ. මම ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ ශාන්ති කර්ම කරන්න. ඒ වගේම ඔබට ඇත්ත පළ අපිට ප්‍රකාශයක් දෙන්න ඕනේ. ඉතින් මේකට මට බැනලා කමෙන්ට් දාන්න බෑ නැහැ. එසා එහෙම කවුරුත් ජයග්‍රහණය කරන කැමති කෙනෙක් ඉන්නවා නම් බුද්ධිමත්ව කටයුතු කරලා ජයග්‍රහණය කරන්න. මොකද ජෝතිෂයේ මට පේන දේ තමයි ජෝතිෂයේ මට පේන දේ තමයි මම ඔබට ප්‍රකාශ කරන්නේ. රවිග්‍රහතුමා අටවැන්නේ ගමන් කිරීමෙන් ඇත්තට හොඳ ග්‍රහ පීඨීමක් නෙමෙයි. එසා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. විශේෂම කන්නේ ලක්ෂ්මිනී අපගේ තරුකිරි YouTube channel subscribe කළ එකතු වෙන දායක වෙන්න ඔබට හැකියාවක් තිබෙන ඔබගේ කේන්දරය තමයි නිවැරදි ආකාරයෙන් හරියට පරීක්ෂා කරගන්න. මේ තිරිය දිස්සන WhatsApp අංකෙට මගේ කේන්දරය බලා ගන්න කොහොමද ගාස්තු කීයද කියලා WhatsApp කරලා පණිවිඩයක් දාන්න.